හිතුවොත් හිතුවමයි කියන චිත්‍රපටය සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු සාර්ථක නිර්මාණයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ කැලැත්තෑවේ මිනිමැරුම. කැලැත්තෑවේ මිනිමැරුම ඒ කාලේ අතීතයේ හරි කුතුහලයට සහ ජනප්‍රියවට පත්වෙච්ච අපරාධයක්. මොකද ව්‍යාපාරිකයෙක් මුදල් ලබා ගැනීම උදෙසා පැහැර ගැනීමක් කළා ඒ මෝටර් රථය සහ රියදුරාව වල්ලනවා. මේ පසුපස හඹා යනවා රාජ්පරීක්ෂක පොලිස් නිලධාරීන්. මේ කතාව ආශ්‍රයෙන් තමයි හිතුවොත් හිතුවමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. හිතුවොත් හිතුවමයි චිත්‍රපටය නිර්මාණය කරන්නේ කැමරාව සහ අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නෙමෙයි ලෙනින් මොරායස්. මේ චිත්‍රපටයේ කතාව ඔගස්ටස් විනයාගරත්නම්ගෙන් හිතුවොත් හිතුවමයි ඉදිරිපත් කරන්නේ ඒ එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිංහල සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු එකතු වෙලා. ඒ තමයි ඇල්බර්ට් පේජ් සහ ලුසි පේජ්. මේ පේජ් කිව්වම සිංහල සිනමාවේ අතීතයේ සිට ඉතාමත් විශාල මෙහෙවරක් සිංහල සිනමාව වෙනුවෙන් කරපු පරපුරක් තමයි මේ පේජ් පරපුර. මේ පරපුර විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් තමයි හිතුවොත් හිතුවමයි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග ද්විත්ව චරිතය නිරූපණය කරනවා. ඒ පොලිස් පරීක්ෂකවරයෙක් සහ වෙස්වලාගත් රාජ් පරීක්ෂකවරයෙකුගේ චරිතයක්. මේ චිත්‍රපටය විජය සමග මාල්නී පොල්ටේක හරි සුන්දර ආකර්ෂණීය රංගපෑමක් කෙරුවා. හිතුවොත් හිතුවමයි සහාය අධ්‍යක්ෂණය කරුවේ ඇන්ටන් ක්‍රේගරි. මේ ලෙනින් මොරායස් සමග හරි සමීප ඇතුළත් වූ සමීප නිර්මාණකරුවෙක් තමයි ඇන්ටන් ක්‍රේගරි. ඔහු තමයි සහාය අධ්‍යක්ෂණය කරුවේ. වේශ නිරූපණයේ කේ සුබ්බයියා කියන වේශ නිරූපණ ශිල්පියා. හිතුවොත් හිතුවමයි කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය ගේ වින්ටන්ගෙන් සටන් අධ්‍යක්ෂණය කරුවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. නැටුම් අධ්‍යක්ෂණය කළා තියෙන්නේ රොනල්ඩ් ප්‍රනාන්දු. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු වෙලා තියෙන්නේ WMK වෛද්‍යකීර්ති. හරි අපූර්ව සංගීතයක් නිර්මාණය කිරීමට සරත් දසනායක සමත් වුණා. ඒ ගීත අදටත් හරීම මියුරු ගීත වගේම ජනප්‍රියම ගීත. අපේ සිංහල සිනමාවේ සරත් දසනායක කියන්නේ එදා ඉඳන්ම බොහෝ දුරට සුවතන්ත්‍ර නිර්මාණ කරපු විශිෂ්ට නිර්මාණ වේදියේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටයේ එන ගීත අතර විජය කුමාරතුංග සහ ශ්‍රියානි අමරසේන තිරේදී ගායන චුක්ටි 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 කියලා මාව රැවටුවා. මංජු මංජු මංජුගේ හිත මෙම රැවටුණා. මේ ගීතය ගායනා කරන්නේ විජය කුමාරතුංග වෙනුවෙන් වික්ටර් රත්නායක. වික්ටර් රත්නායක විජය කුමාරතුංග වෙනුවෙන් ගීතයක් ගායන බොහොම කලාතුරකින් තමයි සිංහල සිනමාවේ ගායනා කළා තියෙන්නේ. ඒ අවස්ථාව තමයි මේ චුක්ටි චුක්ටි ගීතය. වික්ටර් රත්නායක සමග මේ ගීතය ගායනා කරන්නේ ලතා වල්පොල. හිතුවොත් චිත්‍රපටයේ අනිත් ජනප්‍රියම ගීතය තමයි ගුම්නද 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 දීගෙන ආවා ලෙසේ. ගුම්නද ගීතය රචනා කළා කියන්නේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. චුක්ටි චුක්ටි ගීතය පද රචනය කළා තිබ්බේ ඔගස්ටස් විනයාගරත්නම්. ගුම්නද ගීතය ගායනා කරන්නේ තිරේ සුපුරුදු ජනප්‍රියම ගායක යුවල යන ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක. ඒ වගේම තව ගීතයක් තියෙනවා ආදර කිතියෙන් චිත්ත සැලුණා. මේ ගීතය ගායනා කරන්නේ ඇන්ජලින් ගුණතිලක. ගීතය රචනා කළා තියෙන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. ඒ වගේම දුක්බර ගීතයකුත් අඩංගු වුණා මේ චිත්‍රපටය සඳහා. ඒ තමයි මහා අණ්ඩනා සැනෙහි. මේ ගීතය ගායනා කරන්නේ ලතා වල්පොල. පද රචනය කළා තියෙන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. ඒ වගේම අදටත් හරි ජනප්‍රිය අපූර්ව ගීතයන්නේ මායදා ඇන්ජලින් ගුණතිලක ගායනා කරන මායදා ගීතය අදටත් හරිම ජනප්‍රිය ගීතයක්. මේ ගීතය අඩංගු වෙන්නේ මේ හිතුවොත් හිතුවමයි චිත්‍රපටය සඳහා. මේ සඳහා තිරේ පෙනී සිටින්නේ මාල්නී ෆොන්සේකා. මේ ගීතය පද රචනය කළා තියෙන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. ඒ වගේම හරි ආදර ගීතයක් තමයි ජනප්‍රියම ආදර ගීතය රන්දුණු හීදරා. හිතුවොත් හිතුවමයි චිත්‍රපටයේ ඔපවත් කිරීමට සමත් වුණු ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතේ ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක. මේ ගීතය ලියලා තින්නේ ඔගස්ටස් විනයාගරත්නම්. ඔගස්ටස් විනයාගරත්නම් අපේ සිංහල චිත්‍රපට බොහොම අතලොස්සකයි ගීත රචනා කරුවේ. ඒ වුණාට ඔහු ලිව්ව ගීත හරි අපූර්ව ලස්සන පදවැලක් තිබුණා. හරිම සුන්දර ගීත වුණා. ඒ වගේම අති ජනප්‍රිය ගීත වුණා.
ඒ වගේම මේ චිත්‍රපටයේ තව ගීතයක් තියෙනවා වේග රිද්මේ ගීතයක්. ඒක ගායනා කරන්නේ ඩෙස්මන්ඩ් සිල්වා. හිතුවත් හිතුවම චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1977 අප්‍රේල් 6. හිතුවත් හිතුවම චිත්‍රපටයේ විජය කුමාරතුංග සමග මාල්නි ෆොන්සේකා වගේම ශ්‍රියානි අමරසේන, ඩොමී ජයවර්ධන, ජෝ අබේ වික්‍රම, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, එඩී ජයමන්න, රුක්මනි දේවි, ඩී.ආර්. නානායක්කාර, ඩඩ්ලි වානගුරු, රූබි දමෙල්, රීටා රත්නායක, ශාන්ති ලේකා, රෙක්ස් කොඩිප්පිලි, විල්ටන් කරුණාරත්න සමග බොනී රොබර්ට් රඟපෑවා. මේ චිත්‍රපටය 1974 අප්‍රේල් 6 වෙනිදා සිටලා දින 79ක් සාර්ථකව තිරගත වුණු ජනප්‍රිය චිත්‍රපටයක්.